පිටයි වාසනාවන්ත නිරෝගීමත් දවසක් වේවා කියලා ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ උතුම් බලවත් වූ නාමයෙන්. සුදු බයිබලයේ මතෙව් 4 කියනවා එකල යේසුස් වහන්සේ යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබන පිණිස ආත්මයන්න් වහන්සේ විසින් වනාන්තරයට පමුණවනු ලැබූසේක. උන්වහන්සේ දවල් 40ක්ද රෑ 40ක්ද निराहारව උන් පසු උන්වහන්සේට බඩගිනි විය. එවිට පරීක්ෂකයා උන්වහන්සේ වෙතට ඇවිත් ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල් රොටි වෙන්න අන කරන්නයි කීවේය. උන්වහන්සේ උත්තර දෙමින් මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියලු වචන වලින් ජීවත් වෙනවා මිස රොටි පමණකින් ජීවත් නොවන්නේයයි කියා ලියා තිබේයයි කීසේක. ඉතින් ජේසුස් වහන්සේ එදා දවස් 40ක් බඩගිනිව හිටියත් ඒ ගල් රොටි කර ඉන්නට ගියේ නැහැ. ජේසුස් වහන්සේට තිබුණා ඒ ගල් රොටි කරලා කන්න. මොකද උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නිසා ඒ යේසුස් වහන්සේ ඒ ගල් රොටි කර ඉන්නට ගියේ නැහැ. උන්වහන්සේ කිව්වා දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්මෙන වචනෙන් රොටි වලින් පමණක් නොවේ දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්මෙන වචනෙන් මනුෂ්‍යයා ජීවත් වෙනවා කියලා ලියලා තිබෙනවා කියලා. ඉතින් අපිට අපේ ශාරීරික අවශ්‍යතාවයන් ගැනම අපි මේන් අදහස් කරගන්නට ඕන. අපේ ශාරීරික අවශ්‍යතාවයන් ගැනම අපි වෙහෙසෙන්නේ නැතුව අපි දෙවියන් වහන්සේගේ වචනය තුළ ජීවත් වීමට වෙහෙසෙනවා නම් අපිට ඒ ශාරීරික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට අපිට මාර්ගයන් පෑදෙනවා. ඒ වගේම අපිට ශරීරේ මොනවා හරි චූටි ලෙඩක් තිබුණත් අපි ඒ ලෙඩේ තුලම ජීවත් වෙමින් අපි ලෙඩේ විශාල කරගන්නවා. අපේ මනස අපි ඒකට ඒ ගැනම හිතලා අපි ඒ දේ විශාල කරගන්නවා. ඉතින් එහෙම නෙමෙයි අපිට මේ වචනේ තුල බොහෝ දේවල් අපේ ජීවිතේට තිබෙනවා. වචනේ කියනවා කන්නේ මොනවද බොන්නේ මොනවද කියලා හිතන්නට එපා කියලා. ඒ වගේ අපිට බයිබලයේ කියවනකොට වචන අපේ ජීවිතේට අවශ්‍ය බොහෝ වචන අපිට තියෙනවා. ඉතින් අපි වචනේ තුල ජීවත් වෙනවා නම් අපිට අපේ සෑම දෙයක්ම අපේ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට අපට මාර්ගයන් පෑදෙනවා. ඉතින් ඔබත් වචනය තුල යහපත් ජීවිතයක් ගත කරන්න කියලා මම ඔබටත් කියනවා. ඉතින් ජේස්පීටයි හැමෝටම සුබ වාසනාවන්ත නිරෝගීමත් දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ උතුම් බලවත් වූ නාමයෙන් ජේස්පීටයි සුබ දවසක්